දැන් නම් සෙකන්ඩ් පාර්ට් එක නිකන් දුන්නත් කරන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. මට දැනට කොන්ෆිඩන්ට්ව තියෙන සබ්ජෙක්ට් එක BS ඒක මම හිතනවා සර් මුලින් ඉඳන්ම ඒ කියන්නේ 12 වසරට ආපු දවසේ ඉඳන්ම සර් හුඟක් පේපර්ස් කරා. එතකොට ඒ නිසා තමයි ඒක හැදුනේ කියලා මම හිතනවා. මොකද සමහරක් කරාට පාඩම් කරන්න නැතුව එන දවස් වලට පවා MCQ එකක් දුන්නොත් මේ හොඳටම උත්තර ලියා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කරපු පේපර්ස් නිසා සර් ඒ කියන්නේ සමහරක් කරාට අර අපි සෙකන්ඩ් ටර්ම් ලියන්න ගියත් තර්ඩ් ටර්ම් ලියන්න ගියත් සර් 12 වසර සෙකන්ඩ් ටර්ම් ෆස්ට් ටර්ම් ඔක්කොම අපිට ලියෙව්වා. ඉතින් ඒකදී ලොකු chance එකක් අපිට. සර්ගේ පේපර් ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් මම හිතනවා අර ප්‍රශ්න 50 හිස්තැන් පුරවන ඒවා එක පාඩමකින් ප්‍රශ්න 50ක් දෙනවා කියන්නේ ලොකු අමාරුයි. ඒ කියන්නේ අපිට සමහර කරලාට අපි මේ පාස් පේපර් වල පවා දකින්නේ අර නිකන් එකම ප්‍රශ්නේ රොටේට් වෙනවා කියලා. හැබැයි අපි ක්ලාස් එකේ කරපු පේපර් වල එහෙම නෙමෙයි. වෙන වෙන තැන් වලින් ඒ කියන්නේ සමහරකට අහන්න නැති තැන් වලින් ඒ කියන්නේ අපි හුඟක් කරලාට කරන්නේ අර පොයින්ට්ස් පාඩම් කරන එක. නමුත් ඒකේ අර හැඳින්වීම මෙහෙම අපි වැඩිපුර බලන්නේ නැහැ. නමුත් ඒ වගේ දේවල් සමහරකට අහන්න පුළුවන් කියලා හිතලා සර් ඒ වගේ ප්‍රශ්න දීලා තියෙනවා. ඉතින් ඒක ලොකු chance එකක් අපිට ඒ වගේ පේපර් ප්‍රෝග්‍රෑම් එකක් යන එක සහ ෆුල් පේපර්ස් දෙනවා සර් ගොඩක් ඒවා ඉතින් කරලා දැන් නම් සෙකන්ඩ් පාර්ට් එක නිකන් දුන්නත් කරන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. ඒ නිසා සර් ගොඩක් thank you අපි වෙනුවෙන් කරපු හැම දෙයකටම.